ළමයින් ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආස කරන්නේ නැද්ද? ඊ තමා වට කරගෙන සිටිය උන්ගේ මුහුණු දෙස බලමින් තැතිගත් දුයිසෙන් ප්‍රශ්න කළේය. අපි විරුද්ධ නම් උඹ බලෙන් උගන්නාවිද? ඒ කාලේ ඉවරයි. අපි දැන් නිදහස් මිනිස්සු. කැමති විදිහට ජීවත් වෙනවා. දුයිසෙන්ගේ මූණ රතු විය. මෙවුලන අත්වලින් යුතුව හෙතම කබායේ බොත්තම් ගැලවීය. කමිස සාක්කුව තුලින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක්ගෙන ඒ දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් එසවීය. ළමයින්ගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රා තබා ඇති මේ ලියබිල්ලට තමුසෙලා විරුද්ධයි. කවුද නුඹලාට ඉඩම් දුන්නේ? වතුර දුන්නේ? නිදහස දුන්නේ? කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීතු වලට විරුද්ධ? කවුද? උත්තර දීපල්ලා. උත්තර දීපල්ලා යන වචන ඔහුගේ හඬින් පිට වූයේ ගහන්ටාර නාදයේ මුසු වූ ශක්තියත් ක්‍රෝධයත් එක්කිරමින්. සරත් සමයේ නිසලතාවයේ බිඳ හෙළමින් හෙන පහරක්සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය ඇති කළේය. කිසිවෙකු කතා කළේ නැත. හිස් පාත් කරගත් ගම්මු නිස්සබ්ද වූහ. අපි දුප්පත් ගොවියෝ. අපට හැමදාම හිරිහැර කළා. නින්දා අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුණා. සෝවියට් ආණ්ඩුව අපට ලියන්ට කියන්ට උගන්වනවා. අපට ආලෝකය දෙන්න යනවා. ඒ සඳහා ළමයින්ට අකුරු ගන්වන්නට ඕන. ඔහු කතා කළේ සීන් හඬකින්. දුයිසෙන් ගොළුවිය. එවිට මුල්ලා කෙනෙකු ඌයේ කෙසේදයි ඇසූ අර වැරහැලි ලෝකුව හැඳ සිටි ගොවියා ශාන්ත ස්වරයකින් මුමිනුවේය. එහෙමනම් මට කරුණා කරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තින බායිලාගේ අස්ස ගාලා සුද්ධ කරලා ගන්න ඕන. ගඟ හරහා ඒ දණ්ඩක් දාන්න ඕන. ඉස්කෝලේට දර ඕන. ඒයි හාදයා උඹ බොහොම කලබලයි. පොඩ්ඩක් නැවතියා. යයි දුයිසෙන්ගේ කතාවට බාධා කළ සතිම් කුල් කීය. දත් අතරින් කෙල ගැසූ ඔහු ඇස් හකුලුවා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මිනි. ඉස්කෝලයක් පටන් ගන්නට යනවා කියලා නුඹ මුළු අයිලේටම ඇහෙන්න බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට හිත කබායක් නැහැ. අස්පේක් නැහැ. ගොවිතැන් කරන්ට අල්ලත් තරම්වත් කුඹුරක් නැහැ. හරකබානක්වත් නැහැ. නුඹ කොහොම ජීවත් වෙන්නද කල්පනා කරන්නේ ලන්දාරියා? පිට අයගේ අස්සය එලවන්නටද? අපට අස්සයෝ නැහැ. අස්ව ගාල් තියෙන උන් කඳු කරේට ගිහින් තදින් පිළිතුරු දීමට සූදානම් වූ නමුදු සංසුන්ව මෙසේ කීය. කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි. ඕක ඉස්සෙල්ලා කිව්වනම් කතාව දුරු දිග යන්නේ නැහැ නෝ. යයි කී සතිම් කුල් තමා ගැන සතුටු වෙමින් සඳයලය මත හරිබරි ගැසී හිඳගත්තේ පිටකොන්ද කෙලින් කරගනිමින්. ඔහු ජයග්‍රාහකයෙකුගේ සිරියක් පෑවේය. දැන් ඔක්කොම පැහැදිලි ආදයා. උඹේ වැඩ උඹ තනියම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයිට උගන්වාපන්. ආණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙයයන්ට පින් සිද්ධ වෙච්චවයි. අපට කට ළඟට එනකල් වැඩ කටයුතු. මේ වදන් කියා අවසන්වත්ම සතින් කුල් තම අසු හරවාගෙන ගෙදර ගියේය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියේය. දියබිල්ල අතේ ඇතුව දුයිසෙන් ගල් ගැසුණක් මෙන් බලා සිටියේය. අනේ දුප්පතා යන එන මන් නොදැන බලා සිටි හැටි. දුයිසෙන් නිසාම හිතෙහි උපන්නේ කනුගාටුවකි. මා අසලින් ගිය මාමා මට කෑ ගසන තුරු මම දුයිසෙන් දෙස බලාගත් වනම සිටියෙමි. ඒයි කොණ්ඩේ කඩාගෙන ඉන්න පිස්සි. උඹ මොනවද කට අරගෙන මෙතන කරන්නේ? හනික පළ ගෙදර. ළමයි රංචුවට එක්වීම සඳහා මම හනික දුවන්නට වීමි. ඒගොල්ල හැමතිස්සෙම රැස්වීම් තියන්ට පුරුදු වෙලා පසුදින අයිලේ පැටික් කියන් වතුරගෙන ඒම පිණිස ගිය විට ගඟ අසලදී ඔවුන්ට දුයිසෙන් මුණ ගැසිනි. කෙත්මනයක්, ගල් කටුවක්, පොරවක් සහ අපුරු බාල්දියක් රැගත් දුයිසෙන් ගඟ හරහා ගියේය. එදා සිට හැම උදෑසනකම කඳු ගැටේ මුදුනේ පිහිටි පාළු අස්වගාල වෙත අඩිපාර ඔස්සේ යන දුයිසෙන්ගේ හුදකලා රූපේ දැක්ක හැකි විය. ඔහු ආපසු අයිලයට ආවේ ඇඳිරි වූ පසුවය. විශාල පිදුරු මිටියක් හෝ කුරායා, මෙහිදී කුරායා යනු ගිනි තැපීමට ගන්නා වියලි තනකොළ වර්ගයකි. මිටියක් කරගසාගෙන ඔහු යන සැටි අපි ඉඳහිට දුටුවෙමු. දුර සිට ඔහු දකින කෙනෙක් සැඳෑලේ පාවලලු වලට පා තබා නැගී සිට ඇස් හකුලුවා බලමින් පුදුමයෙන් මෙසේ කියයි. ඒයි බලපන් අර දුයිසෙන් ඉස්කෝලේ මහත්තයා නොවේද? තනකොළ මිටියක් කර තියාගෙන යන්නේ. ඔව් එයා තමයි. අනේ පව් දුප්පතා. ඉස්කෝලේ ගුරුකමත් ලේසි වැඩක් නෙවි. නුඹ හිතුවේ මොකක් කියලාද?
එයා මිටි කරගහන්නේ බායිලා යටතේ වැඩ කරන 16ක් වගේ. එයා කතා කරනකොට නම් මහ ලොක්කෙක් වගේ. එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් තියෙන නිසා තමයි ඒ විදිහට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි ඒ. කඳු ගැටවල තිබූ වියලිගොම මළු වලට පුරවාගත් අපි දවසක් දා පාසල අසලින් ගියෙමු. ගුරුවරයා මොනවා කරන්නේදයි බැලීමට ආසාවක් අප තුළ ඇති වූයෙන් පාසලට ගොඩ වැදුනෙමු. ගොම මැටි ගා සාදන ලද පැරණි මඩුව ඉස්සර බායිවරුන් පාවිච්චි කළේ අස්වගාලක් ලෙසය. සීත කාලයේදී සහ අයහපත් කාලගුණය පැවති දවස්වලදී අස්ව පැටව් මේ ගාලෙහි läග්ගාහ. සෝවියට් පාලනය පිහිටවීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අස්වගාල පාළු වියේ. කිසිවෙකු මෙහි ආවේ නැත. අස්වගාල වටා තනකොළ බැවිනි. එහෙත් දැන් මුලින් උදුරා දැමූ වල් පැලෑටි ආදිය මිටි වලට බැඳ තිබුණි. ගෙවත්ත පිරිසුදු කර තිබුණි. වැස්සට තෙමී තෙත බරිත වී තිබුණු බිත්ති මැටි ගා සුද්ධ කරන ලදී. සදාකාලිකවම එක් සරණේ රූප එල්ලෙමින් තිබුණු කපල් දොර සුද්ධ කොට තීන්ත ගා නිසිලෙස සවි කර තිබුණි. කරෙන් සහ හිසින් ගෙන ගිය මළු බිම තැබූ අපි ගිමන් හරින්නට බීමු. ඇඟපත පුරා මැටි තවරාගත් දූසින් දොර හැරගෙන එළියට ආවේය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනහවක් පා නළලෙන් වැగిරෙන දහදිය පිසබ් ගනිමින් මෙසේ ඇසීය. කෙල්ලනේ නුඹලා කොහේ ඉඳලද? වීලි ගොම පොරවාගත් මළු ළඟ වාඩි වී සිටි අපි ලැජ්ජාවෙන් එබිකම් කර බැලුවෙමු. අප ලැජ්ජාව නිසා ගොළු වී සිටින බව දුටු දුසින් දිරිගැන්වීමක් ලෙස එක ඇසක් හකුලුවා ගත්තේය. මළු නුඹලාට වැඩිය ලොකුයි නොව. මෙහෙ ආව එක බොහොම හොඳයි. නුඹලා ඉගෙන ගන්නට එන්න ඕන මෙහාටයි. නුඹලාගේ ඉස්කෝලේ සම්පූර්ණයෙන්ම වාගේ ලෑස්ති. සීත කාලෙට ගිනි තපෙන්ට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට වහලයට උඩින් බටයකුත් හදලා ඉවරයි. පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර. කමක් නැහැ. ඒ වෙනුවට වල් තනකොළ හැමතැනම තියෙනවා. බිමට පිදුරු දාලා ඉගෙනවීම පටන් ගන්නවා. කොහොමද ඉගෙන ගන්නට කැමතිද? ඉස්කෝලේ එනවද? නඩේ කෙල්ලන් අතරින් වැඩිමහලු එකියෙකු වූ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුණෙමි. නැන්ද අවසර දෙනවා නම් ඉස්කෝලේ එනවා යයි මම කියෙව්වේ. ඇයි අවසර දෙන්නේ නැත්තේ? අවසර දේවි. නුඹේ නම කොහොමද? අල්තීනායි. මම පිළිතුරු දෙමින් හැඳ සිටි ඉරුම් සාය අතරින් පෙනෙනු දන හිස එක් අතකින් බසා ගත්තෙමි. අල්තීනායි ලස්සන නමක් යයි කියමින් ඔහු සිනාසුනේ හදවත උණුසුමක් ගෙන දෙමින්. උඹ කාගේ කවුද? මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිස්සද්ද වෙමි. එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලෙක්. මාමලගේ ගෙදර ජීවත් වෙන්නේ යයි එහෙලියෝ කීහ. අල්තිනායි කිදුල් දුයිසෙන් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුනේය. උඹ අනිත් ළමයින්ව ඉස්කෝලේට අඬ ගහගෙන වරෙන්. මේ ළමයිනුත් ඉස්කෝලේ එන්න ඕන. තේරුණාද? හොඳයි මාමි. මට ඉස්කෝලේ මහත්තයයි කියන්න. කැමතිද ඉස්කෝලේ බලන්න? වරෙල්ලා ලැජ්ජා වෙන්න එපා. බැහැ. අපිට ගෙදර යන්න ඕන. යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු. හොඳයි. ගෙවල් වලට ඵලයල්ලා. ඉගෙන ගන්නට ආවිත ඉස්කෝලේ බලාපල්ලා. අඳුර වැටෙන්න ඉස්සෙල්ලා තව සැරයක් තනකොළ එකතු කරන්න ඕන. දෑකැත්තක් සහ ලනුපටකුත් අතින්ගත් දුයිසෙන් තනකොළ කැපීමට ගියේය. මලු කර තබාගත් අපි අයිලේ දෙසට ගමන් කළමු. හිටි හැටියේම මා තුළ අදහසක් උපන්නේය. කෙල්ලනේ නැවතියල්ලා. වීලි ගොම ඉස්කෝලට බාර දෙමු. සීත කාලට ගිනි තපින්න හැකි. නුඹ හරි කෙල්ලෙක්නේ. ගෙදර ගෙනියන්නේ මොනවද? අපි ගිහින් තවත් ගොම එකතු කරගනිමු. බෑ. රෑ බෝ වෙලා ගෙදර අය බනීවි. එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසාද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය. මගේ ඉහෙලියන් මට අවනත නොවී ගෙවල් කරා ගිය නිසාද නැත්නම් කුඩා කල සිටම ඇබ්බැහි වුණු මුරණ්ඩු ගති නිසාදයි කිව නොහැකිය. ග්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවල් වලට නිතර ගොදුරු වූ මගේ හැඟීම් සහ අභිලාෂයන් මෙලවී ගොස් තිබුණි. එහෙත් මගේ හදවත කාරුණික සිනහවකින් උණුසුම් කළ ඒ මිනිසාට මා කෙරෙහි විශ්වාසය තබා කරුණාවත් ලෙස කතා කළ ඒ මිනිසාට මගේ කෘතඥතාවය පළකළ යුතුයයි මට හැඟිනි. මගේ මුළු මහත් ජීවිතයත් ඉරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක්ම පටන් ගත්තේ ඒ බියලි ගොමපිරි මල්ල නිසා බව මම හොඳ හැටි සහ ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මගේ ජීවිතේ පළවෙනි වරට නොබියව කල්පනා නොකර
අවශ්‍යයයි සිතූ දෙයක් හිතට එකගව කළ බැවිනි. යෙහෙළියන් මා තනිකර දමා ගිය විගසම දුයිසන්ගේ පාසලට දුව ගොස් වීලිපම සහිත මල්ල හිස් කළෙමි. කඳු අතර පටු බෑවුම් සහ දෙනි අතරින් වේගෙන් පැන ගොස් මා කඳු පෙටේ නැග්ගී නැවත වරක් වීලිපම සුලාගෙන